හායි කොහොමද ඉතින් ඔයාලා හැමෝම ජර්නි විත් නිෂි channel එකට ආදරයෙන් පිළිගන්නවා. ඉතින් මම හිතනවා හැමෝම හොඳින් ඇති කියලා. ඔන්න අද මම ඔයාලව අරන් යන්නේ අපේ ගමේ තියෙන ලස්සන කුඹුරේ ආයකට. ඉතින් මෙතන හරිම ලස්සනයි. ඉතින් ඔයාලන් බලන්නකෝ මේ ගැමි පරිසරයේ තියෙන සුන්දරත්වය ඇත්තටම බලන් ඉන්න හරිම ආසයි. මම ගියාම ගොඩක් වෙලා එතන ඇඳලා ඉන්න ගොඩාක් ආසයි. ඉතින් හිත නිවෙනවා. ඒ වගේම ඒ හුළඟ එතකොට ඒ පරිසරයේ ඉන්නකොට අපිට දැනෙන මානසික සුවය ඇත්තටම ඒක කියන්න තේරෙන්නේ නැහැ. ඉතින් මේ ගොයන් බැලවලට දැන් මාසයක් විතර තමයි වයස තියෙන්නේ. ඉතින් තව ටික දවසකින් මේකට පොහොර ගහන්න ඕනේ. ඒ කියන්නේ වපුරලා මාසෙකින් විතර අපි පොහොර ගහන්න ඕනේ. එතකොට තමයි ගොයන් පැලය හොඳට හැදිලා නිරෝගීමත්ව ලොකු ගොයන් පැලයක් හැදෙන්නේ. බලන්නකෝ ඉතින් ඉර පායලා හරිම ලස්සනයි නේද? ඔන්න දැන් මේ පෙන්නන්න හදන්නේ ලස්සන පැලක්. ඉතින් මේ පැල තියෙන්නේ කෝන් ගහක් උඩ තමයි මේක හදලා තියෙන්නේ. දැන් පැලක් කියලා කියන්නේ අපි අසන්න නෙලන් ලං වෙනකොට සත්තුන්ගෙන් හානි වෙනවනේ. ඉතින් මේ හානි වළක්ව ගන්න එක. ඉතින් මේ පැලේ ඉඳන් බලනකොට මේ කුඹුරු යායම හරි ලස්සනට පැහැදිලිව පේනවා. ඉතින් ඒ නිසා සතෙක් එනකොට හොයාගන්න හරි ලේසියි. මේ කුඹුරවලට හානි කරන්න එන්නේ ගොඩක් වෙලාවට අලියෝ මුවෝ ඌරෝ ගෝන් වගේ සත්තු තමයි එන්නේ. ඉතින් ඒගොල්ලෝ එනකොට මේ පැලට හොඳට පේනවනේ. ඉතින් බලන්නකෝ කොහොමද මේ පැලේ ඉඳන් කුඹුරු යායේ පේන්නේ කියලා. හරිම ලස්සනයි නේද? හරිම ලස්සනට පැහැදිලිව මුළු කුඹුරු යායෙම පේනවා. මේ තියෙන වක්කඩ. මේ වක්කඩ කියලා කියන්නේ ලියද්දක තියෙන වතුර මාරු කරන ස්ථාන. ඉතින් ලියද්දකින් තව ලියද්දකට වතුර යන්නේ මේ වක්කඩ හරහා තමයි. ඒ වගේම ලියද්දේ තියෙන වැඩිපුර වතුර අනිත් ලියද්දට යන්නේත් මේ වක්කඩ මගින් තමයි. ඉතින් මෙතන හරිම ලස්සනයි. ඒ කියන්නේ ලස්සන සුන්දර දර්ශනයක් මේ වක්කඩ ළඟ වතුර වැටෙනකොට. ඉතින් පොඩක් බලන්නකෝ හරිම ලස්සනයි. ඒ වගේම තමයි නියරවල් 4ක් එකතු වෙලා තමයි ලියද්දක් හැදලා තියෙන්නේ. ඉතින් මේ වගේ තවත් වීඩියෝ බලන්න දිගට මාත් එක්ක එකතු වෙන්න. එහෙනම් අදට මං ගිහිල්ලා ඉන්නම්. හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න.